හත් පෙතිමල රුසියානු ජාතික වැලැන්තීන් කතායෙව්ගේ කතාවකි. අනුවාදය දැදිගම වී රුද්‍රිගෝ. පුංචි ගෑනු ළමයෙක් හිටියා. එයාගේ නම ෂේන්යා. දවසක් අම්මා ඇය පාන් වලලු ගේන්න කඩේට යව්වා. ෂේන්යා ගත්තා පාන් වලලු 7ක්. සුවඳ පාන් වලලු 2ක් තාත්තාට. පොපියට දාපු 2ක් අම්මාට. සීනි දමාපු 2ක් තමට. රෝස පාට පුංචි එකක් පාවුලින් මල්ලීට. ඉතින් ෂේන්යා පාන් වලලු එල්ලාගෙන ගෙදර යනවා. ඇය යන්නේ වටපිට බලමින්. පාර දෙපැත්තේ තිබෙන දැන්වීම් කියවමින්. මේ අතරතුරේ එක් නාදුනන බල්ලෙක් ඇය පස්සෙන් එන්න පටන් ගත්තා. ඌ ඔක්කොම පාන් වලලු එකින් එක කෑවා. ෂේන්යාගේ අතට සැහැල්ලුවක් දැනුණා. ආපසු හැරිලා බැලින්නම් පමා වෙලා වැඩි. බල්ලා අන්තිම රෝස පාට පාන් වලල්ලත් අරගෙන කනවා. අයියෝ මෙහෙම නපුරු බල්ලෙක්. ෂේන්යා කෑ ගහලා ඌව අල්ලන්න දිව්වා. ඈ දිව්වා. බල්ලා අල්ලා ගන්න බැරි වුණා. ෂේන්යා බය වෙලා අඬන්න ලෑස්ති වුණා. එක පාරටම කොහෙන්දෝ ආච්චි කෙනෙක් ආවා. ළමයෝ මොකද උඹ අඬන්නේ? ෂේන්යා ආච්චිට ඔක්කොම විස්තර කිව්වා. ආච්චිට ෂේන්යා ගැන දුක හිතුණා. ආච්චි ෂේන්යා තමන්ගේ මල් වත්තට එක්කගෙන ගිහිල්ලා මෙහෙම කිව්වා.